රයිට් පුතේ අද මම කතා කරන්න යන්නේ ආහාරයකට අගය එකතු කිරීමක් කියන්නේ මොකක්ද කියලා. අපි කියනවා නැත්තම් වැලියු ඇඩිෂන් එකක් කියලා. අගය එකතු කිරීමෙන් කරන්නේ පුතේ ආහාරයේ තියෙන භෞතික ස්වභාවය වෙනස් කරනවා. භෞතික ස්වභාවය වෙනස් කරලා වැඩි ගුණාත්මකකින් නැත්නම් වැඩි වටිනාකමකින් යුත් නිෂ්පාදනයක් බිහි කිරීම. සරලව භෞතික ස්වභාවය වෙනස් කරනවා කියලා කියන උදාහරණයකින් සහල් වලින් සහල් පිටි නිෂ්පාදනය කරනවා. මස් වලින් පදම් කළ මස් නිෂ්පාදනය කරනවා. ඒ වගේම පළතුරු වලින් කෝඩිය ජෑම් වර්ග නිෂ්පාදනය කරනවා. තව ඇපල් මිදි වලින් වයින් නිෂ්පාදනය කරනවා. ඔයාලට අදහසක් එනවා ඇති අගය එකතු කිරීමේදී සෑම විටම නිෂ්පාදනයට වැඩි වටිනාකමක් හම්බෙනවා. එතකොට අගය එකතු කිරීමේ අරමුණක් තියෙනවා ගුණාත්මය ඉහළ දැමීම. ගුණාත්මය ඉහළ දැමීම. ඒ වගේම වැඩි වටිනාකමක් ලබා ගැනීම. වටිනාකමක් ලබා ගැනීම. පුතේ අපි සරල උදාහරණයක් ගමු. අඹ ගෙඩියක් රුපියල් 100ක් විදිහට අපි ගමු රුපියල් 100ක අඹ ගෙඩියක්. අපිට අඹ ගෙඩියක් විකිණීම වෙනුවට අඹ ගෙඩියකින් ජූස් එකක් ෆෘට් සලාඩ් එකක් හදන්න පුළුවන් නම් වැඩි ලාභයක් ගන්න පුළුවන්. ෆෘට් ජූස් එකක් රුපියල් 400යි 500යි. ඒකට යූස් කරේ එක අඹ ගෙඩියයි. ෆෘට් සලාඩ් ඒ වගේම ජෑම් වර්ග අපිට අගය එකතු කිරීමෙන් වැඩි වටිනාකමක් ගන්න පුළුවන් ආහාරයකට. ඒ වගේම පුතේ ආහාර අපතේ යාම වළක්වා ගන්න පුළුවන්. සමහර කාලවලට අස්වනු වැඩියෙන් ලැබෙනවා. ඒවා අපිට ගබඩා කරලා තියන්න බෑ. අපිට තවත් නිෂ්පාදනයක් බවට පරිවර්තනය කරගත්තාම අපිට වැඩි කාලයක් ගැටලුවකින් තොරව තියාගන්න පුළුවන්. ඒ වගේම මේ අගය එකතු කිරීමෙන් ගබඩා කර තියාගන්නත් පුළුවන්. වැඩි වටිනාකමක් හම්බෙනවා. ආහාර නාස්ති අවම කරගන්නත් පුළුවන්. ඒ වගේම නව වෙළඳපොළවල් නිර්මාණය වෙනවා. වර්තමානයේ වන විට ඉතාමත් අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් නම් පොල් තෙල් නිෂ්පාදනය කරන්න. පොල් කිරි TC විදිහට අපිට අපනයනය කරන්න තත්ත්ව අපිට SLS ISO වගේ ප්‍රමිති හදාගෙන ප්‍රමිති තත්ත්වයන් අපේ නිෂ්පාදනය හදාගෙන අපනයන කරලා විදේශීය වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් දිනාගෙන අපේ රටට මුදල් ලබා ගන්න පුළුවන්. විදේශ විනිමය ලබා ගන්න පුළුවන්. අගය එකතු කිරීම කියන එකෙන් වැඩි වටිනාකමක් දෙනවා. ඒ වගේම ආහාර නාස්ති වළක්වනවා. ඒ වගේම ආහාරයට වැඩි ඉල්ලුමක් ලබා දෙන්න පුළුවන්. පුතේ අපේ ජීවිතයටම මේ අගය එකතු කරගන්න පුළුවන්. දැන් අපිට මිනිස්සෙක්ගේ භෞතිකව වෙනස් වීමකිනුත් අගය එකතු කිරීමක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා පිළිවෙලට ලස්සනට අඳින්න නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩ රැවුල ඇඳුම් පැළඳුම් සියල්ල පිළිවෙලකට හදාගෙන අගය එකතු කිරීමක් කරගන්න පුළුවන්. දැන් අපි ආහාරවල කරන්නේ භෞතිකව වෙනස් කරලානේ අගය එකතු කරගත්තේ. ඒ වගේම ඔයාට පුළුවන් අධ්‍යාපනයේ නිරන්තර අධ්‍යාපනය දෙන්න. අධ්‍යාපනය කියන එක දැන් විධිමත් අධ්‍යාපනයම නෙමෙයි. විධිමත් අධ්‍යාපනයනොත් අපිට කරගන්න පුළුවන්. ඊට අමතරව අපි එදිනෙදා භාෂා කුශලතාවයක් වර්ධනය කරගන්න. ඒ වගේම ආකල්පමය. ඒ වගේම දැන් කෙනෙක් ඉන්නවා එයාට නිතර තරහ යනවා. අපි ඒකට එයා ප්‍රැක්ටිස් එකක් කරනවා. එයාගේ තරහ අඩු කරගන්න. ඒ වගේම ව්‍යායාම නොකරන කෙනෙක් ඉන්නවනේ එයා ව්‍යායාම කරනවා. මොනවා හරි වචනයක් දවසකට ඉගෙන ගන්නවා. භාෂාමය දැනුමක් ලබාගෙන අගය එකතු කිරීම කරන්න පුළුවන්.
අපිට අගේ එකතු කිරීම කරගන්න පුළුවන් තව විදිහක් තමයි අන්න අයට උදව් කරනවා. ඒ වගේම සමහර විට තමන්ට ආධ්‍යාත්මික පැතිකඩවල් ඔස්සේ යන්න පුළුවන්. මේ වගේනොත් අපිට අගේ එකතු කිරීමක් කරගන්න පුළුවන්. මේ අගේ එකතු කිරීම කරගත්තහම ඔයාට අර ආහාරයට වගේම වැඩි වටිනාකමක්, වැඩි ඉල්ලුමක්, වැඩි ගුණාත්මයක් හම්බ. රයිට් පුතේ, අපි අද කතා කරේ ආහාරයකට කොහොමද වැලියු ඇඩිෂන් එකක් කරන්න කියලා. අපි කිව්වා ආහාරයකට වැලියු ඇඩිෂන් එකක් කරන්න පුතේ ආහාරයේ තියෙන භෞතික ස්වභාවය වෙනස් කරලා ආහාරයේ ගුණාත්මය වැඩි කරලා වැඩි වටිනාකමින් යුත් නිෂ්පාදනයක් ලබා ගැනීමට අපි සරලව කියනවා ආහාරයකට අගේ එකතු කිරීම කියලා. රයිට් පුතේ, thank you.